මිලියන 10කට 11කට ගන්න පුළුවන් ඔක්කොම ඔප්ෂන් තියෙන සුපිරිම ජර්මන් ජිප් එකක් ගැන බලමුද? Toyota Race, Honda Vezel, එතකොට Toyota Tayser, Suzuki Prows මේවට ළඟටවත් එන්න බැරි Volkswagen T-Cross එක ගැන අපි අද කතා කරමු. අපි වීඩියෝ එක ඉස්සරහට යන් channel එකත් එක්ක එකතු වෙන්න. ගොඩක් දෙනා බලාපොරොත්තු වෙන්න හිටියා මේ සැරේ අධිභාරය ඉවත් වෙලා ටැක්ස් අඩු වෙලා වාහන වල පල්ලෙහාට එයි කියලා. නමුත් අපි කවුරුත් හිතපු නැති තත්යකට තමයි මොහොන දෙන්න උනේ. ඉතින් ඒකින්ද දැන් අපි බලමු ඔයාලගේ වාහනේ හිනේ හැබෑ කරගන්න වාහනයක් ගන්නවා නම් මේ වෙලාවේ ගන්න පුළුවන් හොඳම ඔප්ෂන් එක මොකද්ද? වාහනේ අඩු මිලකට ගන්න කියලා. ඉතින් ඒකට තියෙන හොඳම ඔප්ෂන් එකක් තමයි මේ වගේ රෙජිස්ටර් කරලා පොඩි කිලෝමීටර ගාණක් දුවපු ජර්මන් වගේ බ්‍රෑන්ඩ් එකකින් වාහනයක් ගන්නවා නම් එහෙම ඔයාලට සාමාන්‍යයෙන් අලුතෙන් ඇඩ් වුණු ටැක්ස් ටික අධිභාරය වගේ දේවල් වලින් LC එකක් ඕපන් කරද්දී යන අධික වියදමෙන් බැහැර වෙලා ඔයාලට ටිකක් අඩු මිලකට ගන්න පුළුවන් මේ වගේ රෙජිස්ටර් කරපු වාහනයක් ගත්තොත්. ඉතින් මේක වෙන්නේ සාමාන්‍යයෙන් ලක්ෂ 105ක් වගේ මේක 2025 මේක ජර්මනියේ නිෂ්පාදනය කරන Volkswagen එකේ වල ඔක්කොම දන්න වාහනයක්. ඉතින් මේ වාහනේ ඔප්ෂන් ඒ වගේම වාහනේ හයිය ගත්තොත් එහෙම Toyota Race එකකට, Honda Vezel එකකට, Suzuki Prown එකකට, Toyota Tayser එකකටවත් ළඟටවත් එන්න බැරි තරම් වාහනේ quality ඒ වගේම හොඳ comfortable එකක් තියෙනවා වාහනේ ඇතුළ. විශේෂයෙන් මේකේ headlight එකම ඔයාලා දැක්කම පේනවා ඇති. හරිම premium look එකක් තියෙන්නේ. ඉතින් ඒ වගේම sunroof එක ඇවිල්ලා තියෙනවා මේකේ. 18 inch alloy wheel එක එනවා. front shell එක ගත්තත් Volkswagen ලගේ branding තමයි ඇවිල්ලා තියෙන්නේ. fog light එක. ඉතින් front එකෙන් ගත්තත් හොඳ රළු පෙනුමක් තියෙන වාහනයක් Volkswagen එක. මේ Volkswagen badge එකත් එක්ක shell එක තියෙනවා. ඉතින් අපි වාහනේ ඇතුළ බලමු කොහොමද කියලා තත්ත්වේ. මේ තියෙන වාහනේ ඇතුළ ඉන්ටීරියර් එක විශේෂයෙන්ම මේවා electric seat. එතකොට black fabric mix වෙච්ච bucket seat එකක් කියලා තමයි sport seat එකක් තියෙන්නේ look එක sport විදියට. dashboard එක multi function steering wheel එක තියෙනවා. ඒ වගේම තමයි TV DVD reverse camera ඔක්කොම එන හොඳ center display එකක් එනවා. safety option ඔක්කොම ඇවිල්ලා තියෙනවා. driver seat එකයි ඉස්සරහා passenger seat එකයි දෙකම electric ඇවිල්ලා තියෙන්නේ. මේක 6 speed gearbox එකක් තියෙන්නේ. ඒ වගේ තමයි driving නම් හරිම පහසුයි. මොකද මේ ජර්මන් තාක්ෂණයත් එක්ක එන හින්දා සාමාන්‍යයෙන් ලීටරයකට කිලෝමීටර් 14ක් වගේ වැඩ කරනවා අවුස් ස්ටේෂන් යද්දී. හොඳ ලක්සිරි වාහනයක්, හොඳ කම්ෆර්ටබල්. මෙයාලා දකින sunroof එක. මේක 5 seater jeep එකක් එන්නේ. dual AC තියෙනවා. එතකොට පිටිපස්සෙන් අපි ගිහිල්ලා බලමු මේ වාහනේ. මෙයාලා දකින ඩිකි ස්පේස් එක හොඳට ලැගේජස් දාගෙන යන්න හොඳ ගොඩක් ඉඩකඩ තියෙනවා. ඉතින් ඔයාලා ජර්මන් වාහන ගැන අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. ඒ වගේ තමයි මේකේ ඩිකි ඩෝ එකේ එතකොට බොනට් එකේ ගොඩක් හයියයි ගොඩක් බරයි මේ වාහනේ දොරවල් එහෙම. ඉතින් ඒකත් එක්ක ගොඩක් ආරක්ෂාව ගැන ලොකුවට හිතලා තියෙනවා. ගොඩක් හෙවි. මේ දකින්න පිටිපස්ස ෂීට් එක. ඔයාලට මේකේ dual AC හම්බ වෙනවා. ඒ වගේම මෙතන USB port එකක් වගේම type C port එකක් හම්බ වෙනවා පිටිපස්සේ යන අයට. ඉතින් වාහනේ පිටිපස්සේ ඉන්න කෙනෙක්ට look එක එන්නේ මෙහෙම මේ විදියට. හොඳ drive කරන කෙනාට හොඳ drive view එකක් තියෙනවා. ඒ වගේම wing mirrors ඇවිල්ලා තියෙනවා. මේක two tone color එකකින් එන්නේ. ඉතින් අපි බලමු බොනට් එක කරලා කොහොමද වාහනේ එන්ජින් එකේ තත්ත්වය කියලා. ඔයාලට විශේෂයෙන්ම පෙන්වන්නම් මේකේ බොනට් එක එහෙම ගොඩක් හයියයි. යකඩ එහෙම තහඩු එහෙම ගොඩක් හයිය තාක්ෂණයක් තමයි පාවිච්චි කරලා තියෙන්නේ. මොන හරි ඇක්සිඩන්ට් එකක් වුණත් එකපාරට ලොකු ඩැමේජ් එකක් වෙන්නේ නැහැ. ඉතින් විශේෂයෙන්ම දැන් අලුතෙන් එන වාහනවල නම් එන්ජින් රූම් එහෙම ගත්තාම
ටිකක් ලොකු ඇක්සිඩන්ට් එකක් වුණොත් එහෙම මොනවයින් මොනවා වෙලාද කියලා හිතන තත්ත්වයක් තියෙන්නේ. ඉතින් එහෙම ගත්තාම නම් මේක ගොඩක්ම හොඳ වාහනයක්. මේ දකින්නවාල මේක එන්ජින් එක එයාබෑග් ඔටෝ බ්‍රේක් ABS ඒ වගේම සෙන්සර් වලින් ආරක්ෂාව වගේම බොඩි එකනුත් ගොඩක් හයිය කරලා ඒ ආරක්ෂාව මේ වාහනේ දීලා තියෙනවා. ඒක තමයි ජර්මන් තාක්ෂණයේ තියෙන වටිනාකම. ඉතින් ලංකාවේ වගේ රටක් ගත්තාම ගොඩක් වෙලාවට ජර්මන් වාහන පාවිච්චි කරන වෙනම කැටගරි එකක්, ජපාන් වාහන වලට කැමති වෙනම කැටගරියක් ඉන්නේ. හැබැයි බජට් එකත් එක්ක ගත්තාම තොට රේස් එකකට වගේ වාහනයකට යන්න try කරද්දී ඒක ලක්ෂ 150ක විතර රේන්ජ් එකේ යනකොට මේක ලක්ෂ 100කට 110කට වගේ ඊටත් වඩා ඔප්ෂන් තියෙන ඊටත් වඩා බ්‍රෑන්ඩඩ් වාහනයක් ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒක නිසාම තමයි මම ඔයාලට මේ වගේ වාහනයක් අරගෙන ආත්තා රිවිව් එකක් විදියට. ඔයාලගේ අදහසත් කමෙන්ට් එකක් දාන්න, වීඩියෝ එකට ලයික් එකක් දාන්න යන්න. එහෙනම් හැමෝටම ජය වේවා. අපි තවත් වීඩියෝ එකකින් හම්බ වෙමු.